guys, welcome to my YouTube channel Pinky's Life. අද අලුත් වීඩියෝ එකක් අරන් එන්නේ. අද ඔයගලන්ට පේනවා it's 24th of December 11යි කාලයි වෙලාව. අපි church යන්න ලෑස්ති වෙන්නේ. අපි තුන්දෙනාම දැන් church යන්නේ city එකට. ඉතින් මේ මගේ first time තමයි ඒ experience එක ගන්න. ඉතින් එකතු වෙලා ඉන්න. And this is our Christmas tree. අපි ගෙදර ඉන්න තමයි Christmas gifts open කරන්න හිතාගෙන ඉන්නේ. So let's go. ඉතින් අපි සිටි එකේ සෙන්ට් පැට්‍රික් කැතීඩ්‍රල් චර්ච් එකට තමයි ගියේ. චර්ච් එකට යන අතරමඟ අපි ස්කයි ටවර් එක දැක්කා. ස්කයි ටවර් එක එදා ඩෙකොරේට් කරලා තිබ්බේ ක්‍රිස්මස් කලර්ස් වලින්. ඉතින් මාරම ලස්සනයි. මේ ඉන්නේ අපි චර්ච් මාස් එකේ. මේ මගේ ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එකක් තමයි මේ තියෙන්නේ. චර්ච් මාස් එකට යන්නේ පළවෙනි පාරට. ඉතින් මම මාරම එක්සයිටඩ්. ඉතින් ගොඩක් දේවල් නම් තේරුනේ නැහැ. ගොඩක් දේවල් මම ෂෝයෙන්ගෙන් අහගෙන තමයි ඉගෙන ගත්තේ එදා for the first time. ඉතින් අපි මාස් එක ඉවර වෙලා ඊට පස්සේ අපි ගියා සිටි එකට. බ්‍රිටෝ මාර්ට් එක ළඟට ගියා. ක්‍රිස්මස් ට්‍රී එකක් හදලා තියෙනවා ඒගොල්ලෝ. ඒක බලන්න. They say it cost them like $1 million මේ Christmas tree එක හදන්න. ඉතින් මමත් මාර excitement එකේ ගියා බලන්න. ඇත්තටම මාරම ලස්සනයි. හැබැයි I don't get the concept මේකට $1 million ගියේ කොහොමද කියලා. I don't know that, but it was a beautiful tree. ඉතින් ඊට පස්සේ as always the usual photo session එක start කරා. ඉතින් අපි හිතුවා ලස්සන tree එක ළඟ අපි photos ටිකක් ගමු කියලා මතක් වෙන්න. ඉතින් ගොඩාක් සෙනග හිටියේ නෑ. normally මේ හරියේ සාමාන්‍ය ගොඩක් සෙනග ඉන්න බත් 12ත් පහු වෙලා හින්දා වෙන්න ඇති. ලොකු සෙනගක් හිටියේ නැහැ. ඊට පස්සේ අපි හිතුවා ගෙදර ඇවිල්ලා celebrate කරන්නම් කියලා champagne එකක් හදලා, but the rest was history. Merry Christmas. Merry Christmas. මේ ෂොහෙන්ගේ මගේ පළවෙනි නත්තල. ඉතින් ඔහොම තමයි අපි දෙන්නගේ පළවෙනි නත්තල සැමරුවේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම මං සුබම සුබ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා. සාමයේ සතුට පිරි සුබම සුබ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක දාද්දි නත්තල ඉවර වෙලා තියෙයි. ඒක මම ප්‍රාර්ථනා කරනවා ලබන අලුත් අවුරුද්දත් ඔයගලන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තව චූටි දෙයක් කියන්න ඕනේ මේ අවුරුද්දට දාන අන්තිම වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක. ඉතින් මේ අවුරුද්දේ මම පුළුවන් විදිහට ඔයගලන්ට පොඩි වීඩියෝස් ගෙනාවා. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරා, මගේ වීඩියෝස් like කරා, මගේ වීඩියෝස් වලට comment කරා. ඉතින් මේ මාත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම ගොඩාක් ආදරෙයි. බොහොම ස්තුතියි කියනවා. ඉතින් ලබන අවුරුද්දෙත් අලුත් වීඩියෝස් අරගෙන එන්න හිතාගෙන ඉන්න. ඒ හැමෝටම කියන්නේ ඔයගොල්ලෝ මගේ වීඩියෝස් වලට කැමති නම් ආදරේ නම් මගේ වීඩියෝස් වලට මතක් කරලා මගේ channel එක subscribe කරලා පොඩි support එකක් දෙන්න. මං බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට පුළුවන් විදියට උපරිමයට තව වීඩියෝස් ගේන්න. ඉතින් මං හිතනවා වෙනද වගේ මේ වීඩියෝ එකත් ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා. අලුත් අවුරුද්දේ අලුත් වීඩියෝ එකක් අරන් යනකම් ඔක්කොලම පරිස්සමෙන් ආදරෙන් ඉන්න.